හයි මගේ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඉතින් ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් යාළුවනේ අද මං අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අලුත් දවසක් ඉතින් මම මේ විදිහට පටන් ගන්නේ. ඇත්තටම අද බෝලට නිවාඩු දවසක්. ඉතින් අපි දෙන්න හිතුවා අද ටිකක් දවල් වෙනකන් නිදා ගන්නවා කියලා. ඒ වුණාට අනේ මන් දන්නේ අපිට ඇයි නිවාඩු දවසට නිින්ද යන්නේ නැත්තේ කියලා. ඔයාලටත් එහෙමද? ඉතින් අපි දෙන්න හිතුවා උදේම නැගිටලා තේක බිව්වොත් හොඳයි කියලා. බලන්නකෝ ඉතින් මේ බෝලා මගේ ෆෝන් එකට නම් මනම් කියනවා. ඇත්තටම මේ එයාගේ ෆෝන් එකට වඩා මගේ ෆෝන් එක හොඳයි. මගේ ෆෝන් එක රත්තරන් කියලා මරිසි දානවා. ඉතින් අද දවස නිවාඩු දවසක් නේ. ඇත්තටම අද බෝලට නිවාඩු දවසක්. ඉතින් අපි හිතුවා අද දවසේදී කොයි හරි ලස්සන තැනක් බලන්න යන්න ඕනේ කියලා. ඒක මේ වෙනකොටත් අපි හිතලා ඉවරයි. ඉතින් ඒකට හැබැයි තව වෙලා තියෙනවා. ඒ නිසා අපි දෙන්න හිතුවා අද උදේ පාන්දරම හැරුණත් නෑ. ඉතින් කිරිත එක බීලා ඊට පස්සේ මොන හරි තියෙන දෙයක් උදේටත් කාලා දවල් වෙලා ඒ වැඩේට යනවායි කියලා. ඉතින් යාළුවනේ මම ඔයාලට ආදරෙන් මතක් කරන්න කැමතියි මගේ channel එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්නවට ගොඩාක් ස්තුතියි. ඔයා මගේ channel එකට අලුතින් එකතු වුණු කෙනෙක් නම් ඉතින් මාව subscribe කරන්න කියලාත් ඔයාට ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් අපි දෙන්නත් ඒකත් හදාගෙන හරි මාසයි අපි දෙන්න ලංකාවේ කතාවක් මේ වෙලාවට බලන්න. ඉතින් අපි දෙන්න මේ ලෑස්ති වෙන්නේ ටේක් බොන ගමන් ලංකාවේ කතාවකුත් බලන්න. ජීවිතේ දැන් වෙනම විදිහකට පටන් අරගෙන තියෙන්නේ. මං හිතන්නේ මැරිකරාට පස්සේ බිරිඳක් විදිහට ජීවත් වෙන්න මම මේ කාලෙදි තමයි පුරුදු වුණේ. මොකද ඊට කලින් මට ඇත්තටම ගොඩක් කල් අවස්ථාව හම්බ වෙලා නැහැ. ඉතින් අපි දෙන්න තනියමත් ඉන්නේ. ඉතින් බිරිඳක් කියන එක දැනෙනවා ඇත්තටම. ඉතින් තේක බීලා ටික වෙලාවක් යද්දි අපේ බෝලා කන්න මොන හරි ඉල්ලුවා. ඉතින් අනේ මගේ ෆ්‍රිජ් එකේ තිබුණේ කලින් දවසේ හදපු කොත්තු ටික. එයා හරි මාසෙ ඊට පහුවදාට කොත්තු කන්න හදපු දවසට පහුවදා. මං ඇත්තටම මේ කොත්තු හදපු දෙවෙනි වතාව මෙහි ඇවිල්ලා පළවෙනි වතාව මට ඔයාලට පෙන්වන්න බැරි වුණා තාම. ඒ වීඩියෝ එක එඩිට් කරන්න කලින් මට ආස හිතුණා මේ වීඩියෝ එක එඩිට් කරන්න. ඒ නිසා අපි දෙන්නම දැන් ඊට කලින් දවසේ හදපු කොත්තු ටික රත් කරගෙන කනවා. මට නම් තිබුණේ චූටි බඩකින් නම් මොකද දැන් ටීකට කලින් කිරිත එකක් බිව්වනේ යන්නේ. ඒ වුණාට ඉතින් බෝලට අර කොත්තු ටික කනකන් ඉවසිල්ලක් නැහැ. මේ මං කිව්ව චූටි ගමන දැන් යන්න ලෑස්ති වෙන්නේ. අපි යන්නේ මේ පොඩි ගමනක්. අද පොඩි සීතලක් තියෙනවා මේ. ඒ නිසා ජැකට් එක ගන්න ඕන. ඒක ගන්න ඕන. ජැකට් එක ගත්තා. දවල් වෙලා අපි දෙන්න ඉතින් එළියට බැස්සා. පේනවනේ අපේ මෑන්ටෝනි ෆොටෝ ටිකක් ගන්න. එක එක විදිහට ඉන්න කිව්වට ඉන්නෙත් නෑනේ. අපි යන්නේ. වැස්සක් නම් පේන්නේ ගන්න නෑනේ ලයිට් දාන්න ගන්න. ඒ පොතකොත් යනවා. එහෙම මොකද ඉතින් අපිට ගියා ආවා. නැත්නම් අපි යනවා. මේ වෙලාවේ නම් අපේ මෑන් සීරියස් මෝඩ් එක ඔන් කරන් ඉන්නේ. මං කොච්චර hina වුණත් එයාගේ දත් 32කින් එක දතක්වත් එළියට එන්නේ නෑ. අපේ කර්ටන් එක බාගෙට වැහිලා තියෙනවා. ඔයා තමයි නේද?
ඉතින් දැන් අපි ගමන යන්න පටන් අරගෙන තියෙන්නේ හරිම ලස්සන තැනකටලු යන්නේ. ඒ වුණාට ඉතින් එයත් කලින් ගිහින් නැහැ, මාත් කලින් ගිහින් නැහැ. ලස්සන චුට්ට දවසක්. ඉතින් බලන්නකො මං ඔයාලට කලිනුත් කිව්වනේ මං හරි ලස්සන පරිසරයක ඉන්නේ කියලා. ඇත්තටම ඒ පරිසරය හරිම ලස්සනයි. මේ පැත්තේ ගොඩාක් දුරට කොළ පාටින් වැහිලායි තියෙන්නේ. ඉතින් අපි දැන් මේ තැනට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ඉක්මනට යනවා ටිකට් දෙකක් ගන්න. ටිකට් දෙක අරගෙන ඇතුළට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙතන ඉස්සරහින් නම් හිතන්න බෑ ඇතුළ ඒ තරම් ලස්සනයි කියලා. ටිකක් පොලිමක් තිබුණා. හැබැයි යන්න පටන් ගත්තට පස්සේ ඉක්මනට ඒ පොලිම ඉවර වුණා. ඉතින් අපි ඒ අක්කලා දෙන්නගෙන් ටිකට්ස් දෙකක් අරගෙන දැන් ඇතුළට යනවා. මේ තියෙන්නේ අපේ ටිකට් දෙක. හරිම ලස්සනයි ඇතුල් වෙද්දී. ඇත්තටම මෙතන නිකන් ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ් වගේ තමයි ඇතුල් වෙන තැනම තිබුණේ. මේක මේ පාක් එකේ මේ සීසන් එකලු. ඉතින් මේ සීසන් එකට මේ වගේ කෑම ලොරි ස්ට්‍රීට් ෆුඩ් වගේ තියෙන කෑම ලොරි දිගටම තියෙනවලු. බලන්න මොනවද ගන්න තියෙන්නේ කියලා. කොහේ ගියත් අනේ මට ඉස්සෙල්ලාම එන්නේ බඩගින්න. මොනව බලන්න කලිනුත් බඩගින්නට කාලා ඉන්න එපයි. ඉතින් බෝලා මේ මට කන්න තැනක් වෙනවා. ඉඳලා අපි හොයලා මම කාලා නැති එතකොට ගොඩක් කෑම ඇත්තටම කාලා නැහැ. කාලා නැති කන්න පුළුවන් කියලා හිතන කෑම ටිකක් අපි ගත්තා. ඔය ඉතින් මගේ කෝලා. මේ තියෙන්නේ ඒ කෑම ටිකෙන් අපි ඉස්සෙල්ලාම ගත්ත කෑම එක. ඇත්තටම මේක විතරයි මම වීඩියෝ කරගෙන තියන්නේ අනේ. ඉතින් මේක කාලා බැලුවා. ඊට පස්සේ තව කාලා නැති ඒවත් කෑවා. ඇත්තටම එදා දවසේ මම බූවලුත් කෑවා. මීට කලින් කාලා තිබුණේ නැහැ. ඔය මම රාමෙන් කරේ තිබුණේ නේද? අර ඉංග්‍රීසි ඇත්තට මේක රසයි. ලංකාවේ කාලා තියෙන කෑම වලට වඩා රසයේ පොඩි වෙනසක් තියෙනවා. හැබැයි ඒ රසයි. මල් ටිකේ ලස්සන බලන්නකෝ. ඉතින් ඇවිදගෙන යනකොට පුදුම ආසාවක් හිතෙන්නේ. හරිම ලස්සනයි. හිතට හරිම සැහැල්ලුයි. මේ වතුර මලේ ලස්සන. ඔන්න ඉතින් අපි දැන් අර මං කිව්ව වැඩේ ලස්සනම තැන බලන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ වුණාට ටිකක් පොලිම ඉන්න ගමන් වැස්සත් එක්ක. හැබැයි ඉතින් ඔන්න ඉතින් වෙලාව ආවට පස්සේ වැස්ස ටික කඩ වුණා. දැන් ඉතින් අපි දෙන්න පොඩි කයියකුත් දාගෙන මේ පොලිමේ යන. හැබැයි දැන් නම් පොලිම නෑ. දැන් ඕන විදිහකට යන්න කියලා අපි ඇතුළට දාලා තියෙන්නේ. ඉතින් මේ බලන්නකො මෙතන ලස්සන. ඔතනත් නෙමේ හරියටම ලස්සන. තව ඉස්සරහට යන්න ඕන. ඔය දිගටම උඩට යන්න ඕනේ. හැබැයි කැමති නම් පල්ලෙහා ඉන්නත් පුළුවන්. අපි මෙතනට ආපු පළවෙනි වතාව නිසා අපි දෙන්න මුලින්ම තීරණය කරේ උඩටම යමු කියලා. දැන් අපි දෙන්න හති දාගෙන උඩට නගිනවා. දැන් නම් ඉතින් උඩටම ආවා. ඒ වුණාට අපි දෙන්න මෙතන හිටගත්තාම අනේ ලස්සට මුහුදත් පේනවා. අපි දෙන්නට හිතුණා මේ උඩට නැග මදි කියලා. අපි තව උඩට යනවා. ඒ වුණාට අපිට උඩට යන්න හම්බුනේ නැහැ. එතන වහලා තිබුණේ.
ඉතින් අපි ආයෙමත් හිටපු තැනට ආවා මේ වැඩේ පටන් ගන්නකම්. ඇත්තටම අපි මේ ඇවිල්ලා ඉන්නේ අපේ ගෙවල් ළඟ තියෙන පාක් එකක ලස්සන ලයිට් අප් එකක් තිබුණා. මේ සේරම ගස් ලයිට්ස් වලින් වෙන. ඔය පේනවනේ අපේ මෑන්ගේ කෝලා. එයාගේ පොඩි වීඩියෝ එකක් ගන්න ඉන්න කිව්වට ඉන්නෙම නෑ අනේ. ඉතින් මං ඔයගලන්ට කිව්වේ ලයිට් අප් එක ගැනනේ. මේ ගස් සේරම ලයිට් වලින් වැහෙනවා. ලයිට් වලින් ලස්සන වෙනවා. ඉතින් අපි දෙන්න හිතුවා මේ අත්දැකීම කවදාවත් විඳලා නැති හින්දා අද ගිහිල්ලා මේ වැඩේ බලනවා කියලා. එතනදිත් පොඩි වැස්සක් ආවා. ඒ වුණාට ඉතින් ඒක ඉක්මනට නැතුව ගියා. බලන්නකෝ ආසි ලස්සන. ඔන්න ඉතින් දැන් වැඩේ පටන් ගත්තා. ඇත්තටම ගොඩාක් කලවර වෙලා නැති හින්දා ගස් වලට ලයිට් දැම්මම එච්චර පේන්නේ නැහැ. ඒ වුණාට මේ එළිය තියෙද්දිත් ගස්වට ලයිට් දැම්මම තිබුණේ වෙනම ලස්සනක්. ඒක අමුතුම ලස්සනක්. සැරෙන් සැරේට චුරි චුරි ඉන්ටර්වල් දෙනවා අපිට තැන් මාරු කරලා මේකේ ලස්සන බලන්නත් පුළුවන්. අපි දෙන්න හිතුවා උඩට වඩා පේන්නේ ලස්සනටම ගොඩක් පහළට කියලා. මොකද කන්දක් වගේ තියෙන හින්දා ගස් ටික පල්ලෙහාට තමයි ලස්සනටම පේන්නේ. ඔන්න බලන්නකො පල්ලෙහාට එක පේන විදිහ. මම මේ අත්දැකීම කවදාවත් දැකලා නැති හින්දා හරිම අමුතු දෙයක් වගේ මම ඒක දිහා බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. ජීවිතේ පළවෙනි වතාවට මේ අත්දැකීම ලැබෙන්නේ ඉතින් මගේ බෝඩ නිසා තමයි. අපි ඉතින් මේක බලන ගමන් අපි අමතක කරේ නැහැ අපේ ගෙවල් වලටත් මේ ඉවෙන්ට් එක පෙන්වන්න. ඉතින් එතන තව දේවල් තිබුණා. මේ වගේ ලස්සන පාරකින් ගිහිල්ලා ටිකක් අමුතු විදිහේ මං හිතන්නේ පරණ තැනක්. එතන ඇඳපු චිත්‍ර තිබුණා. කට්ටියගේ අතින් ඇඳපු චිත්‍ර තිබුණා. ඒව බලන්න යන්න තිබුණා. ඉතින් මේ වගේ ලස්සන රෑක මේ වගේ කළුවර පාරකින් තමයි එතනට යන්න තිබුණේ. අන්න ඉතින් මේ මගේ ටයිම් එක මමත් චුට්ටක් එන්ජොයි කරන්න එපයි. ඉතින් බලන්නකො මෙතන ලස්සන ගොඩක් රෑ වෙද්දි තමයි අපිට ලයිට් වල පාට පෙන්නේ. ඇත්තටම ලයිට් ටික හසටත් ගහනකොට පුදුම ලස්සනක් තියෙන්නේ. අපි දෙන්නත් හිතුවා අපි දෙන්නගේ පුංචි වීඩියෝ ටිකක් ඒ ලයිට්ස් පැත්ත හැරිලා ගත්තොත් හොඳයි කියලා. ඉතින් මේ අපි මේ වීඩියෝ ටික ගන්නවා. හරිම ආසාවෙන් බලපු ඉස්සල්ලාම බලපු මේ රටේ ලස්සන ඉවෙන්ට් එකක්. හරිම ආසයි ඇත්තටම දැක්කාම ඉතරට ගියාම වෙනම ලෝකයක්. ඉතින් ඒක බලලා ඉවර වෙලා අපි දෙන්න ඉක්මනට ගෙදර එන්න පිටත් වුණා. චුටි වෙලාවක් යනවා. ඉතින් ගෙදර එන්නත් පැයක් වගේ. ඒ වුණාට හරිම ලස්සන දෙයකට ගියපු හින්දා මහන්සි නම් පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. ඉතින් මේ ආදරණීය ලස්සන වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් ආදරණීය ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. ආදරෙයි ගිහින් එන්නම්.